Ta Rabodi ve. Teach, teach, ape mode, teach. Harima hodai harima narakai ape teach. Ape teach nidvi ive hak mandum vimajja tu vimajju idu madsu tak. Good morning, lamai. Good morning, teacher. What do you know, lamai? Amara, මොකද good morning කියවේ නැත්තේ? Teacher, morning එක good වෙන්න එපා good morning කියන්න. ගෙදර වැඩක් කරන් ඉන්න බැරි වුණා. ටීචර් අම්බානික තඩි බෑවොත් එහෙම කොහොමද good morning වෙන්නේ? ඇයි අමර ගෙදර වැඩ කරන් ආවේ නැත්තේ? ඊයේ ලයිට් කැපුවනේ ටීචර්. නෑ නේ අමර. ඊයේ ලයිට් කැපුවේ නෑ නේද ළමයි? ඔව් ටීචර්. නෑනේ ටීචර්. අපේ ගෙදර ලයිට් කැපුවනේ තාත්තා බිල ගෙවන්නේ නැතුව. අමර වාඩි වෙන්න. ළමයි අපි පාඩමට යන්න කලින් මම අද ප්‍රශ්න ටිකක් අහනවා. ඒක හොඳයි ටීචර්. මට කියන්න ළමයි අපිට තියෙන වටිනාම ගහක නම ටීචර් මයිල් ගහ. අමර වාඩි වෙන්න. සස්මිත කියන්න බලන්න. ටීචර් අපිට වටිනාම ගහක් තමයි නාගස. ඒ තමයි ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය. බොහොම හොඳයි. ඊළඟට මලික් කියන්න බලන්න ලෝකයේ උසම කන්ද මොකක්ද කියලා. ටීචර් සෙනෙහස් කන්ද? ඈ? ඒ මොන කන්දද? අයියෝ ටීචර් ඒකවත් දන්නේ නැද්ද? අයියලා සින්දුවකුත් කියන්නේ හිමාලයට වඩා උසයි සෙනෙහස පපු කඳේ කියලා. ඉතින් ටීචර් හිමාලයට වඩා උසයි නම් ඒක කන්දක් වෙන්න එපා. ටීචර් ලෝකයේ උසම කන්ද එවරස්ට් කන්දයි. එය පීඩා තිබෙන්නේ ඉන්දියාවේ. ඒ උස මීටර 8848යි. බොහොම හොඳයි. කවිෂ මට කියන්න බලන්න ඔයා වැඩිපුරම ආදරේ අම්මටද තාත්තටද කියලා. ටීචර් මම වැඩිම ආදරේ අම්මටයි තාත්තටයි දෙන්නටම. ටීචර් මම නම් වැඩිපුරම ආදරේ අම්මට. මොකද ගෙදර වැඩ ඔක්කොම කරන්නේ අම්මනේ. තාත්තා කරන්නේ පොඩි වැඩයිනේ. අමර මොකද්ද තාත්තා කරන පොඩි වැඩේ? ටීචර් අපේ තාත්තා උදේ පාන්දර 4 විතර නැගිටිනවා. නැගිටලා කේතිල ලිපේ තියලා වතුර ඕන වෙනකොට අපිට තේ හදලා දෙනවා. ඊට පස්සේ හාල් ටික හොදලා ලිපේ තියලා හාල් ටික පැලෙනකොට එළවලු දෙකුයි බැදමුකුයි හදලා අපිටත් බත් බැඳලා දීලා ඉස්කෝලේ ගෙනියන්න. රෙදි ටිකත් හේදෙන්න මැෂින් එකට දාලා වැඩට යන්න ලෑස්ති වෙලා අම්මට තේ එක හදලා අද ළඟට ගිහින් දිලා වැඩට යනවා. ඔන්න ඔච්චරයි අපේ තාත්තා කොන්න වැඩි. ඉතින් අමර ඔය කියන විදිහට ඔක්කොම කරලා තියෙන තාත්තනේ. හරි හරි වාඩි වෙන්නකෝ. මලික් මට කියන්න බලන්න යූ කියන්නේ කාටද කියලා. යූ කියන්නේ තොට. මොකද්ද කිව්වේ? යූ කියන්නේ තොට. අමර වාඩි වෙන්න. මලික් කියන්නේ පුතේ. ටීචර් යූ කියන්නේ ඔබ කියන එකටයි. හරි හරි ප්‍රශ්න ඇති දැන්. අපි යමු පාඩමට. ගෙදර වැඩ ටික WhatsApp එකට දාන්න. පොඩි පුතා අද පන්ති නේද? පන්ති යන ලෑස්ති වෙනවා. හරි හරි තාත්තා තාම වෙලා තියෙනවා. ඇයි ගෙදර වැඩේ එහෙම දුන්නේ නැද්ද? තාත්තා අපිට නිදහස් ලැබුණ කවද්ද? 1947 පෙබරවාරි 4. මේක නෙවෙයි තාත්තේ. විදුලි බල්බ හොයාගත්තේ කවුද? ඒක නම් මන් දන්නේ. හංගපු එක දන්නේ නැති හොයාගත්තු එක. තාත්තේ මහද්වීප හත මොනවද? ඒක නම් මන් දන්නේ. අර ඒ අයිට මොකක්ද එකක් තියෙනවනේ අර ෆෝන් එකේ. අන්න එකෙන් බලලා ලියාගන්නේ. ටීචර් ගියාන් තාත්තා ගියාන් දුන්නේ කියලා. අයියා ඊයේ පන්ති
අයියෝ බං ඉතින් ඔය කණ්ඩායම් නැතුව කියහන්කෝ. හරි හරි දැන් ඒ වෑන් වැඩක් නැහැ. මේ ලංකාවට නිදහස් ලැබුණ කවද්ද කියනකො? අනේ මගේ පැටියෝ. ඔබ ගිහින් අම්මගේ මොක අහගනින්කෝ. හරි මං ඒක එහෙනම් අම්මගෙන් අහගන්නම්කෝ. බල්බේ හොයාගත්තේ කවුද කියන්නකෝ? ඕක ගිහිල්ලා තාත්තගෙන් අහගනින්කෝ බං. හරි. අපි ඒ දෙක අතහැරලා දාමුකෝ. මහද්දී පාත්තවක් කියනකො. යනවද නැද්ද මෙතනින්? මට වැඩ තියෙනවා. උඹ ඕක ගිහිල්ලා අක්කගෙන් අහගනින් බං. එතකොට බං අයියේ උඹ මෙලෝ සසරක් දන්නේ නැහැ. Potatatati tatati tati 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 teacher ape moda teacher harima hodai harima narakai ape හරි ළමයි. අද අපි ඉගෙන ගන්නේ මන සතුන් ගැන. Excuse me teacher, excuse me. ඇයි මහත්තයා? ටීචර් මේ ළමයා පන්තියට දාගන්න කියලා ආවේ. එහෙනම් එන්නකෝ මහත්තයා මේ අතුරට. මේ ටීචර් විතරද උගන්වන්නේ නැත්නම් වෙන ගුරුවරුත් ඉන්නවද? නෑ මහත්තයා. තව ගුරුවරු ඉන්නවා. ටීචර් ළමයි මෙච්චරද ඉන්නේ? නැත්නම් තව ළමයි ඉන්නවද පන්තියේ? නෑ මහත්තයා. තව ළමයි ඉන්නවා. අද ටික දෙනා ඇවිල්ලා තියෙනවා. ටීචර් පන්ති ගාස්තු දවස ගානේ ගෙවන්නද නැත්නම් මාස් පතා ගෙවන්නද? මහත්තයා පහසු විදියට ගන්න පුළුවන්. ටීචර් පන්ති දවල්ට විතරද තියෙන්නේ? එහෙම නැත්නම් රැටත් පන්ති තියෙනවද? එක්සෑම් තියෙන දවස් වලට නම් රටත් පන්ති තියෙනවා. මේ මිනිස්සුගේ ප්‍රශ්න පත්‍රය ඉවරයි නෑ. මට පන්ති ඉගෙන ගන්නත් නෑ. ටීචර් අයි පුතා කියන්න. ටීචර් අද ඉඳලා මෙන්න ඕනිද හෙට ඉඳලා එන්නද? පුතාට මහන්සි නම් කොට ඉඳනේ. ටීචර් කෑම කාලේ එන්නද අරන් එන්නේ? පුතා කෑම කාලා කෑමක් කියනකොට අරගෙන එන්න. ටීචර් අම්මා එන්නද තාත්තෙක් එන්නද? පුතා කැමති කෙනෙක් ඉන්නේ. ටීචර් ළමයින්ට වේලෙන්න ගහන්න අතින්ද ගහන්න? මේ තාත්තගේ පුතාගේ දෙන්නගෙම රැකගන්නවා. teacher ape mode teacher harima hodai harima narakai ape teacher